Good morning guys. මම පාඩම් කරනවා. මේ මට පාඩම් කරේ තමයි හිතුනේ ඔයගලන්ට මම ෆැකල්ටි එකේ මම වැඩ කරන විදිය vlog එකක් කරනවත් හොඳයි කියලා. මම දැන් මේ වැඩ කරන්නේ උදේ. දැන් මම නැගිට 5ට විතර 5:00 විතර තමයි වැඩ පටන් ගත්තේ. මම පාඩම් කරන්නේ කොමන් ඒරියාවේ. කවුරුත් නෑ මම විතරයි. Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අද මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා කැමතිද චූටි වෙලාවකට මාත් එක්ක අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ වටයක් දාලා එන්න. අද අපි බලමු මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට කොහොමද සාමාන්‍යයෙන් මගේ දවස ගත කරන්නේ කියලා. සාමාන්‍යයෙන් මට පාඩම් කරන්න එහෙම නිශ්චිත ටයිම් එකක් නැහැ. ඒ කියන්නේ මම මේ වෙලාවට නිදාගෙන මේ වෙලාවට හැරලා එතකොට මේ වෙලාව වෙනකම් පාඩම් කරනවා එහෙම නෑ. මට ගොඩක් මහන්සි නම් එදා දවසේ මම කරන්නේ කලින් නිදාගෙන උදේට හරිනවා. ඇහැරගෙන ඉන්න පුළුවන් නම් රෑ වෙනකම් මම රෑ වෙනකම් ඇහැරගෙන ඉඳලා උදේ වෙනකම් චුට්ටක් නිදා ගන්නවා. ওই විදිහට තමයි ඉතින් මම මගේ දවස ප්ලෑන් කරගෙන වැඩ ටික කරගන්නේ එදා දවස අනුව. ඉතින් මේ මම පාඩම් කරලා දැන් වෙලාව 6:00යි. මම දැන් මේ යන්න හදන්නේ ලෙක්චර්ස් යන ලෑස්ති වෙන්න. මම පැය එකමාරක් වගේ පාඩම් කරා. අපි යන්නේ ලෙක්චර්ස් යන ලෑස්ති වෙන්න. මේ ඉන්නේ මගේ රූම් එකේ යාළුවෝ. එක්කෙනෙක් නෙදී තව එක්කෙනෙක් නම් ඔන්න යන්නත් ලෑස්ති වෙලා. ඔන්න ඉතින් මමත් ඉක්මනටම වොෂ් එකක් දාගෙන ආවා. සාමාන්‍යයෙන් මම උදේම ඇහැරලා කොහේ හරි ගමනක් යන්න කලින් අනිවාර්යයෙන්ම වොෂ් එකක් දානවා. මොකද මට අලුත් ඇඳුමක් අඳින්න කලින් හොඳට ෆ්‍රෙෂ් වෙලා ඉන්න ඕනි. නැත්තම් ඉක්මනට දාඩි දාන ගතියක් වගේ එනවා. නැත්තම් අර ආසෙ හිටින්නේ නෑ ගමන යන්න. කොහොම හරි මේ තියෙන මගේ ස්කින් කෙයාර් රුටින් එක. මම මොයිස්චරයිසර් එක ගෑවා. මම ඉන්නේ කුරුණෑගල පැත්තේ. ඇත්තටම කුලියා පිටිගේ. ඉතින් එහි ගොඩාක් රස්නේ. ඉක්මනට ස්කින් එක ඩැමේජ් වෙනවා අවුවට එහෙම. ඉතින් මම වැස්ලින් ගානවා දැන් අත්වල කකුල්වල. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මං හැමදාම එකම ප්‍රොඩක්ට්ස් නම් නෙමෙයි යූස් කරන්නේ. මං කාලෙන් කාලෙට එක එක ඒවා වෙනස් කරනවා. මේ තියෙන මගේ සන්ස්ක්‍රීන් එක. ඊට පස්සේ මම මගේ බොඩි මිස්ට් එකනොත් ටිකක් දාගෙන ඊළඟට යනවා කොණ්ඩේ පීර ගන්න. ඉතින් අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ නම් ඩිසිප්ලින් හොඳටම බලනවා. ඉතින් අපි සාමාන්‍ය ලෙක්චර්ස් යද්දී අපිට නිකම්ම කොණ්ඩේ කඩාගෙන යන්න බෑ. එක්කෝ ක්ලිප් කරගෙන යන්න ඕනි කොණ්ඩේ කඩනවා නම්. ඊළඟට අර මූණේ දෙපැත්තෙන් කෑලි දාන්න බෑ. ඔය වගේ චූටි චූටි නීති තියෙනවා. I got this. මම මේ හොස්ටල් එකේ ඉඳන් ෆැකල්ටි එකට යන ගමන් උදේම ගිහිල්ලා කන්න ඕනේ. බඩගිනේ මං උදේම හැරියානේ. මේ තේ එකක්වත් බිව්වේ නැහැ. දැන් කැන්ටින් එකෙන්ම බොනවා. උදේට තේ හදන්න කම්මැලි. ඒකින්ද කැන්ටින් එකෙන්ම බොනවා. මේ තියෙන්නේ අපි හොස්ටල් එකේ ඉඳන් ෆැකල්ටි එකට යන පාර. උදේට නම් ටිකක් සීතලයි කවුරුත් ඇත්තෙත් නෑ. හැබැයි දවල්ට නම් ප්‍රශ්නේ. අපි සාමාන්‍යයෙන් කෑම ගන්නේ කැන්ටින් එකෙන්. ඔයාලා අහලා තියෙනවනේ යුනිවර්සිටිස් වල කැන්ටින් වල කෑම කන්න බෑ. කිසිම රහක් නෑ එහෙම කියලා. හැබැයි වයිම මෙඩිකල් ෆැකල්ටි එකේ කැන්ටින් එකට ඇවිල්ලා බලන්න ඒ ආකල්ප එහෙම්ම වෙනස් වෙනවා. ඇත්තම කියනවා නම් අපේ කැන්ටින් එකේ කෑම මාරම රසයි. අපි උදේට දවල්ට රැයට 3 වේලම ඇත්තටම කන්නේ කැන්ටින් එකෙන්. ඇත්තටම කන්න පුළුවන් විදිහට පිරියක් ඇතුව තියෙනවා කෑම ටික. ඉතින් අපිට එහෙම කොහෙන්වත් පිටින් ගන්න ඕනේ නැහැ. මේ මම ලෙක්චර්ස් යන්න කලින් චුට්ටක් ආයේ නෝට් එක පොඩ්ඩක් බලනවා. ඒ කියන්නේ අපිට ලෙක්චර්ස් පටන් ගන්න 8ටනේ. දැන් වෙලාව 7:00යි වගේ. ඉතින් ඊටු පැය භාගෙත් මොනවා හරි බලන්න කියලා තමයි හැදුවේ. උදේ ලෙක්චර් එක තිබ්බේ මයික්‍රොස්කෝපික් ලැබ් එකේ. ඉතින් ඒක නම් ඇතුලේ පෙන්වන්න විදිහක් නැහැ. මේ තියෙන්නේ අපේ ලැබ් කෝට් එක. ඉතින් අපි ලැබ් එක ඇතුළට යද්දි ලැබ් කෝට් එක දාගෙන යන්න ඕනේ. ලැබ් කෝට් එකත් එක්ක නේම් ටැග් එක සහ නේම් ප්ලේට් එකක් දාගෙන යන්න ඕනේ. නේම් ප්ලේට් එක නම් මම දානවද කියලා මට මතක නෑ මේ වීඩියෝ එකේ. ඊට පස්සේ නේම් ප්ලේට් එකක් තියෙනවා. කන්නඩි දෙකක් දාලා දැන් මම යනවා.
උදේ ලෙක්චර්ස් ඉවර කරලා අපි දවල්ට කාලා පොඩ්ඩක් ෆොටෝ කොපීස් වගේක් ගන්න කියලා එළියට ගියා. දැන් මේ ආයෙත් එන ගමන් ෆැකල්ටි එක ඇතුළට මේ ඔයාලට පේන්නේ අපේ මේන් ගේට් එක. මේ ඉන්නේ අපේ සිකියුරිටි අංකල්ලා. හරිම හොඳයි, හරිම ආදරණීයයි. ඒගොල්ලන්ගේ දරුවන්ට වගේ අපිට සලකනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපේ ෆැකල්ටි එක ඇතුළ. හරිද? අපේ ෆැකල්ටි එක ඇත්තටම මාර ලස්සනයි. මේ ඔයගලන්ට පේන්නේ අපේ පොන්ඩ් එක. සමහර කාලවල වලට මේකේ නෙළුම් මල් පිපිලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ නම් ඔයගලන්ට බලා ගන්න විදියක් නැහැ නෙළුම් මල්. අද නම් චුට්ටක් වහින දවසක්, නැත්තම් වෙනදට හරි රස්නේ. ඔන්න දැන් අපි හවස ලෙක්චර්ස් උත් ඉවර කරලා මේ යන්නේ කට්ටියත් එක්කම බැච් මීටින් එකකට පැවිලියන් එකට. මේ ඉන්නේ මගේ රූමීස්ලා දෙන්න. ඊට පස්සේ මේ ඉන්නේ අපි තව බැච් මේට්ස්ලා. ඔන්න අපි හොස්ටල් එකට ආවා. ලෙක්චර්ස් ඉවර කරලා ප්‍රැක්ටිකල් උත් කරලා දැන් ආවා. බලන්න උදේ ගියා වගේ නෙවෙයි දැන්. දැන් වොෂ් එකක් දාලා මං ආයෙ යන්න ඕනේ. මට තව පොඩි වැඩක් තියෙනවා. තව 3 දිනක් එක්ක කරන්න වැඩක් තියෙනවා. ඒකට යන්න ඕනි ෆැකල්ටි එකට ආයෙ. මම වොෂ් එකක් දාලා ආයෙ දාගෙන ඉන්නවා. මේ තියෙන්නේ අපේ දිලිනි හදලා දෙන තේ එක මට. එයා හැමදාම මට මේ වගේ තේ එකක් හදලා දෙනවා. ඊට පස්සේ ආයෙත් මම වොෂ් එකක් දාගෙන මේ ෆැකල්ටියට යන ගමන් දැන් වෙලාව නම් ඇත්තටම රෑ 7ට විතර ඇති. මං කෝනේ මට තව පොඩි වැඩක් තියෙනවා කියලා. මං ඒකට මේ කොමන් එකට යන ගමන් හොස්ටල් එකකින් ආවා. ඔයා ඉතින් මා වීඩියෝ කරගෙන ඉන්න. ඔන්න ආයෙත් ආවේ කැන්ටින් එකට. කැන්ටින් එක උඩ තමයි කොමන් එක තියෙන්නේ. දැන් කියන්න තමයි අපිට තියෙන රෑ කෑම ටික. මේ ඉන්නේ මම vlog එකක් කරනවා දැක්කොතින් හරිම කැමැත්තෙන් මගේ vlog එකට පෙනී සිටින ළමයි. හයි. හයි. අනේ. මේක දවසේ සාමාන්‍ය දෙයක් නෙමෙයි, මේක දවසේ අසාමාන්‍ය දෙයක්. හායි. කොහමද ලස්සන තමයි. කියුට්. මේ වයස වෙන්න නැත්තම් මදිනවනේ. අපි අසාමාන්‍ය දෙයක්, මේක දවසේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. අපේ පොඩි කට්ටියෙන් ඉන්නවනේ ජූනියර්ස්ලා. අපි මේගොල්ලන්ව දැනුවත් කරන්න ගන්නවා මේ මීටින් එක. ඒගොල්ලෝ ලොග් වෙනකන් අපි මේ බලාගෙන ඉන්නවා. අපේ ආදරණීය නංගිල මනිලා පිළිගන්න. අතරින් පිටේ. Oh my god. කොහොම හරි ඔන්ලයින් මීටින් එක ඇස්සේ මට ලොකු බඩගින්නක් ආවා. ඉතින් මම කෑවා. රෑ කෑම ගන්න ගමන් මගේ නරක පුරුද්ද තමයි හැමදාම නිස්කැෆී බොන එක. කොහොම හරි මීටින් එක ඉවර කරලා දැන් අපි හොස්ටල් යනවා. හොස්ටල් යනවා. අසාමාන්‍ය දවසක අවසානය. එන ගමන් හොස්ටල් එක ඉස්සරහා තිබ්බ කහමල් ටිකකුත් මම කඩා ගත්තා. ඇවිල්ලා රෙදි සෝදාන තමා දැන් මම යන්නේ. ඉතින් රෙදි සෝදලා වොෂ් එකකුත් දාගෙන මං එනවා. ඔන්න මම වොෂ් එකක් දාලා ආවා. උදේ ගියයින් පස්සේ දැන් තමයි වොෂ් දාලා මේ අද දවසටම අර උදේ පාඩම් කරපු ටික විතරයි. දැන් මොනවා හරි පාඩම් කරන්නත් ඕනේ. මගේ මේ කැම් එකේ මොකක් හරි වෙලා මේ මං අතේ ෆෝන් එක මේ බිම වැන්නා. කානුවකට වැටුණා. මං හිතන්නේ ඒකින් පස්සේ කැම් එක ගාව පොඩි මේ ඉරක් ගිහින්. දැන් ඒක නිසා බොඳ වෙලා පේනවා. මේක මේ ක්‍රීම් එක මේ එහෙම ඩේ ක්‍රීම් නයිට් ක්‍රීම් කියලා නැහැ. ඕනි ක්‍රීම් එකක් මම සාමාන්‍යයෙන් ගන්න බෑ කිව්වා. ඇයි ඒ? ගන්න බෑ කිව්වා, මාය ගන්න බෑ කිව්වා. ළමයි අපේ රූම් එකේ චූටි බුදුමැදුරක් තියෙනවා. මේ තියෙන්නේ එතන. හරිද? මම දැන් මේ ඇවිල්ලා දැන් වෙලාව ඇත්තටම රෑ 10යි විතර. දැන් මේ අස් කරලා රෑට පහන තියන්න තමයි හදන්නේ. ඉතින් එතන අස් කරලා මල් ටික තියලා ඊට පස්සේ පැන් තියලා පහන පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා
ඉතින් ස්ටුඩියට පොඩ්ඩක් ගාථා 2-3ක් වගේ කියනවා මම කියලා ඉතින් ආයෙ වැඩ කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මේ අපි බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ. බලන්නකෝ ඔයගොල්ලෝ හොස්ටල් වල වෙන දේවල්. සර්ප්‍රයිස්! Happy birthday, dear Nipuli. Happy birthday to you. Guys, දැන් වෙලාව 11යි. උදේ පාඩම් කරලා පස්සේ මං කිව්වා වගේ තාම වැඩක් කරේ නෑ. පොට්ටි කරන් ආව විතරයි බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න ගියා. දැන් උනාය වැඩට ආවා. Let's start. ඇත්තටම මම මේ පාඩම් කරනවා කියලා පටන් ගත්තට දවස් තිස්සෙම එහෙට මෙහෙට දුවලා මහන්සි වෙලා මට දැන් හරිම නිදිමතයි. දැන් කිසිම දෙයක් පාඩම් කරාට අර ඔළුවට යන්නේ නැහැ. කොකටත් බල ඉන්නවා ඉතින් නෝට් එකක් දෙකක් 11 මාර විතර වෙද්දී මට නිදිමත හැදුණු නිසා මම නිදා ගන්න යනවා. හැබැයි ඊළඟ දවස් උදේ හරිනවා කියලා හිතාගෙන තමයි යන්නේ. vlog එක අද දවසට මෙතනින් ඉවර වෙනවා. මම දන්නවා මේ වීඩියෝ එක බලන ගොඩක් අය බලාගෙන ඉන්නේ මම පාඩම් කරන උනානේ පෙන්නයි කියලා. ඇත්තටම එහෙම ලොකුවට මට එදා පාඩම් කරන්න බැරුණා. sorry. මම එහෙම vlogs උත් කරලා තියෙන අපි ඒවා ඉස්සරහට ගේනම්. එහෙනම් අපි දැන් නිදාගෙන හෙට උදේම හැරලා පාඩම් කරමු. ඔයාලත් එන්න ඕනේ මාත් එක්ක පාඩම් කරන්න. හරිද? bye. good morning.